අවුරුදු 10-15කට පස්සේ මං හිතන්නේ මමත් ගියා වෙසක් බලන්න. හැබැයි මාර වෙනස්. ඒ කියන්නේ මම අවුරුදු 15කට කලින් වෙසක් බලන්න යනකොට තිබිච්ච තත්ත්වයට වඩා මිනිස්සු ටිකක් වෙසක් එක එන්ජොයි කරනවා වගේ කියලා මට හිතුනේ. හැබැයි ඒක හොඳයි. ආගමකින් වෙන්න ඕනේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිතේ විඳින්න පුළුවන් කොහොමද කියලා දෙන එක තමයි. හැබැයි අපි පොඩි කාලේ අපි සිල් සමාදන් වෙන්න ගියාම සමහර අපි පොඩි ළමයි කාලේ අපට බණ කියන්න හිටිය සමහර ගිහි උපාසිකාව උපාසක මහත්තුරු අප්පච්චියේ එයාලා කියන බණ ඇහුවම දවල්ට කාපුවත් ඔක්කාරට එනවා. එයාලා බණ පටන් ගන්නේ සෙම් සොටු නහර කියලා ජීවිතයේ අසුබම පැත්ත අර පොඩි උන්ට කියලා දානවා. ඒ කියන්නේ මිනිසුන්ට ජීවිතේ එපා වෙන විදියට. ගිහියෝ විතරක් නෙමෙයිනේ. සමහර හාමුදුරුවරු හිටිය ලංකාවේ. එක්කෙනෙක් ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් හිටිය තමන්ගේ පෙම්වතියගේ කක්ක ගොඩක් අරන් ඒක දිහා බලන් ඉන්න කියලා. තව එක්කෙනෙක් කියනවා අපි කන කෑම අතට අරන් ගන්න කියලා. මොන කුණුහරුප කතාවද මිනිස්සු කිව්වේ? ඇත්තට මිනිස්සු කියන්නේ එහෙම බැලුවාම මේ සාමාන්‍ය ගිහියන්ටත් වඩා අන්ත මානසික මට්ටමක හිටපු මිනිස්සු කියන කතා ඒවා. මොකද මිනිස්සුන්ට ජීවිතේ විඳින්න සලස්වන මිසක මිනිස්සුන්ට ජීවිතේ එපා වෙන්න සලස්වන්න හොඳ නෑ. ඒක ආගමකින් නොවිය යුතු දෙයක්. ඉතින් සතුටුයි කිසිම ආගම් ભેදයකින් තොරව මිනිස්සු මෙහෙම එන්ජොයි කරනවා දැක්කම සතුටුයි. ඉතින් තවර පොඩි මල්ලිල එහෙම බයික් වල ඉතාම වේගයෙන් ටිකක් භයානක තත්ත්වයෙන් ගියා. වැටෙන් සමහරු වැටෙන්න ඔන්න මෙන්න පෙරලෙන්න ඔන්න මෙන්න තත්ත්වයෙන් ගිහපු අය හිටියා. ඉතින් මම කියනවා මේ ජීවිතේට අනතුරක් වෙන විදියට එන්ජොයි කරන්න යන්න එපා. හිවුනොත් ඉතින් ඔයාට ජීවිතේ කවදාවත් එන්ජොයි කරන්න හම්බෙන්නේ නැහැ ඔය වෙසක්කින් පස්සේ කියලා. හැබැයි ආසාවෙන් ප්ලෑන් කරාට දන්සල් වදින්න දන්සල් නම් ඔක්කොම වැන්දා. හැබැයි එක දන්සලකින්වත් කන්න නම් බැරි වුණා. ඒ තරම් සෙනග. සාමාන්‍යයෙන් ඉතින් දන්සල් කියන දේ ආරම්භ වෙලා තියෙන්නේ දුර ඉඳලා එන වන්දනාකාරයන්ට ගම ඒ කියන්නේ කෑම බීම පහසු සලසන්නනේ. නමුත් දැන් තත්ත්වය ඉතින් වෙනස් ඉතින්. දැන් ඉතින් ඒ ප්‍රදේශයේ මුදල් එකතු කරලා ඒ ප්‍රදේශයේ දන්සලක් දෙනවා. ගොඩක් වෙලාවට ඒ දන්සලට ඒ ප්‍රදේශයේ අයම වෙල පෝලිං ගහනවා ඉතින්. ඒක තමයි වෙන්නේ බොහෝ දුරට. ඉතින් ඒ හින්දා ඉතින් වෙන්නේ නැති ඉතින් පුදුම පෝලිං තිබුණේ දන්සල් සමහර අයිස්ක්‍රීම් පෝලිං වල දන්සල් තිබුණා. මන් දන්නේ මේ හිතා ගන්න බැරි දුරට පෝලිං වල මේ තිබුණා. හැබැයි තවත් දෙයක් ඔය විනය කියන දෙයක් වැදගත්නේ. ඒ කියන්නේ ඔයාලා ගියා නම් ඔයාලා මොන හරි කෑව බිව්වයි කියනනම් ඒ කාපු බීපු කොල කෑලි යෝගට් කෝප්ප පාර්සල් ඕවා ඒ කාපු තැන් වල දාලා එන එක නම් හරිම තර්ඩ් ක්ලාස් වැඩක්. ඒක නම් සුපිරියටම දැක්කා. එන්ජොයි කරාට වැඩක් නෑ ඒ විනය නැත්තම්. ඔයාලගේ විනය නම් තියාගන්න වෙනවා. සමහර යෝගට් දන්සල් දීපු තැන් වල ගිහිල්ලා එනකොට බලනකොට මුළු පාර පුරාම අරගෙන ආපු යෝගට් කෝප ඔක්කොම කාලා එතනම දාලා ගිහිල්ලා. එක්ක සංවිධායකවරු එතෙන්ට ඩස්බින් ටිකක් ගේන්න ඕනේ. සමහරක් වෙලාවට මම දන්න දෙයක් තමයි ඩස්බින් කොච්චර තිබුණත් අපේ මිනිස්සු දානවා මේක නිකන් බීමට. ඉතින් ඔයා සිස්ටම් වෙනස් කරන්න එහෙම නැත්තම් ජීවිතය ගැන කොයි තරම් බණ කිව්වත් වැඩක් නෑ. ඔයා කන ටොපිකොලේ ඩස්බින් එකකට දාන්න බැරි නම් ඩස්බින් එකක් දාන්න ඩස්බින් එකක් ළඟ නැත්තම් ඔයාගේ යුතුයකම සාක්කුවේ දාගෙන හරියට ගෙදරන් යන එක. එහෙම නැත්නම් ඊට වඩා ලොකු කැලිකසලා තියෙනවා නම් ඒ වගේ ගමනක් යනකොට ඔයා භාජනයක් හරි බෑග් එකක් හරි අරන් යන්න ඕනේ. ගිහිල්ලා ඒව එකතු කරලා අදාළ තැනකට ගිහින් දාන්න. නැත්තම් ඔයාගේ උගත්කමින් ඇති වැඩකුත් නෑ. ඔයාගේ වෙන මොකක් හරි ඔයා හදාගත්තු තත්ත්වයකින් ඇති වැඩකුත් නෑ. ආන්නේ ඩිසිප්ලින් එක නැත්තම්. ඉතින් ඒකත් මතක් කරන්න සිද්ධ වුණා. මම ඒක අනුගමනය කරන හින්දා මට ඒ බණ වාට කියන්න පුළුවන්. ඒක වැඩි බණක් නොවේ.
ඒක නෙවෙයි මට වුණ ප්‍රශ්නේ. දන්සල් වඳින්න ගියාට එක දන්සලක්වත් වඳින්න බැරි වුණා. ඉතින් දවල්ට කාපු ගමන්නේ පට්ට බඩගිනි. ඔහම ගියා ඔය කෝපි දන්සල් ලං තිබුණ ටිකක් පැයකින් වගේ ලං වෙන්න පුළුවන් ඒවා. ඉතින් කෝපි බීලා වැඩක් නැහනේ. බත් කන්න එපා. ඔහොම යද්දි ටිකක් බඩපණුව පිරුම් ගහන්න වගේ ගත්තා. හරිම අමාරුයි. ඊට පස්සේ ඉතින් කරේ ඔය ළඟපාත කඩේකට බැරිම තැන රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑවයි කියමුකෝ ෆ්‍රයිඩ් රයිස් කාලා හොඳට බඩ පුරවගෙන හිතුවේ ආපහු. ඉතින් තව රවුමක් එහෙම ගිහිල්ලා තොරන් එහෙම ටිකක් බලලා ආයෙන ගමන් එනකොට ටිකක් සෙනග අඩු වෙලා තියෙන හින්දා දන්සල් වැඳ ගන්න. හැබැයි කාපු එකේ සැරතීරුණෙන් ටික දුරක් යද්දි ඔන්න හිමිහිට බඩ කුරු ගන්න ගත්තා. මුලින් තවත් ටික වෙලාවක් යද්දි මට ගොර ගන්න ගත්තා. ඊට පස්සේ මම දන්නවා වැඩේ බඩු බනිස් කියලා. ඉතින් කරන්න දෙයක් නෑ වැඩේ ජෝම් බාස්ට යන්න කලින් මොකද වැසිකිලි කැසිකිලි හොයාගන්න එක හරි අමාරු වැඩක් ඔය පැත්තේ. ඔය කලාපවල. ඒකටත් පොලිමින් ඉන්න අනිවාර්යයි. ඒ ඇදිච්ච තත්ත්වයට එන පොලිමේ හිටියොත් එහෙම මහා විපතක් සිද්ධ වෙන්නේ. ඒක හින්දා වාහනේ හරවගෙන හැරුණු තැපෑලෙන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා වාහනේ නවත්තලා ගේ ඇතුළට දිවිල්ල මම හිතන්නේ උසේන් බෝල්ට් පළවෙනි තරගෙවත් දුවන්නේ නැතුව එච්චර වේගෙන්. ඒ තරම් හයියෙන් දුවන්න සිද්ධ වුණේ එහෙම නොදිව්වනම් එතනත් මට සිද්ධ වෙන්නේ විශාල විපතක්. ඒක හින්දා ඕක තමයි වෙච්ච වැඩේ. කමක් නෑ. කොහොම හරි වෙසක් බලන්න ගියානේ. හැබැයි තොරණක් දෙකකුත් දැක්කා කිට්ටු වෙන්න බැරි වුණා. කමක් නෑ. අදට මේ පාරට ඇති. ලබන පාර ප්ලෑන් කරලා යන්න ඕන ඊට කලින්. මේ පාර හරි 3කට කලින් ප්ලෑන් කරේ ඒකයි හරි ගියේ නැත්තේ. ලබන පාර දැන් ඉඳලා ප්ලෑන් කරන්න ඕන වැඩේ තිතටම. එහෙනම් ඔයාලටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා.